නාවික හමුදාවේ කණ්ඩායමක් විසින් 11 දිනක් අතුරු ළමුන් 11 දිනක් ඇතුළු පිරිස් පැහැර ගැනීමේ සිදුවීමට අදාළව ගන්සයිට් කඳවුරේ සිදුවීමට අදාළව යන අධිකරණ කටයුතු වලදී ඒවට පෙනී සිටපු නීතිඥ අචල සෙනවිරත්න ඒ වගේම ඒකට සම්බන්ධ අම්මලා ඇතුළු පිරිස් විසින් ඊටාම අහිංසක ඊටාම සාධාරණ විදිහට කරන විරෝධයක් තමයි අද සංවිධානය වෙලා තිබුණේ. හැබැයි මේක මිනිස්සු තමන්ගේ ප්‍රශ්නය අරගෙන ප්‍රශ්නය කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විදිහට පැමිණෙන අසරණ ඊටාම අහිංසක ඉල්ලීමක් අරගෙන පැමිණීමක්. මේක ඊට පස්සේ රාජ්‍ය බලයක් නැහැ, මේක ඊට පස්සේ ආණ්ඩු බලයක් නැහැ, මේක ඊට පස්සේ වෘත්තීය සමිති බලයක් නැහැ, මේක ඊට පස්සේ මහජන බලයක් නැහැ. මේක සාමාන්‍ය මිනිසුන්ගේ අහිංසක ඉල්ලීමක්. හැබැයි අපි දැකපු දේ තමයි මේකට එරෙහිව නීතිපති විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු විශාල පිරිසක් විශාල බය වෙලා ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ මේ තමන්ගේ අධිකරණ කටයුත්තක් තාම අසාධාරණ විදිහට පැහැදිලිව සිද්ධ වෙද්දී ඒකට විරුද්ධව ඉදිරියට එන ඒ අම්මලාට ඒ නීතිඥවරුන්ට ඒ ප්‍රශ්නය මතු කරන වින්දිතයන්ට බය වෙලා තියෙනවා. මොකද මේගොල්ලොත් එක්ක තව විශාල සෙනගක් එකතු වෙයි කියලා. අද විශාල පිරිසක් මේ විරෝධයට එන එක නවත්වන්න උත්සාහ කරනවා. මේක බය කරන්න මේක අධිකරණයට අපහාසයක් විදිහට හුවා දක්වන්න විශාල බිය ගැන්වීමක් කරලා තියෙනවා. උන් කියනවා නීතිපති කියන්නේ අර්ධ අධිකරණමය ආයතනයක් කියලා. අපි කියනවා අර්ධ අධිකරණමය ආයතනයක් විතරක් නෙමෙයි අධිකරණය පවා මහ ජනතාවගේ බලයට යටත්. මේ ආයතන තියෙන්නේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන්න. අධිකරණ ඇමතිතුමා ඔය ඩීල් ගහන එක නවත්තන්න. ඔබතුමා කරන්නේ ඩීල් ගැහිීමක්. හේතුව ඔබතුමාම කියනවා මේ නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන නැහැ කියලා කියන්නේ නැහැ කියලා. ඔබතුමාම කියනවා ඒ ආයතනය හොඳින් වැඩ කරනවා කියලා. එහෙමනම් අපිට ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාලා බලය ලබා ගත්තේ ඇයි? එහෙම හොඳින් වැඩ කරනවා නම් ඇයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා එලවලා දැම්මේ? ඇයි මහ ජනතාව එලවලා දානකොට ඒ ගැන අතයිස්සුවේ? එහෙනම් ඔබතුමාලා දූෂිත නොවන ක්‍රමවේදයක් තමයි පළවහල්ලා තියෙන්නේ. අපිට තේරුම් ගන්න වෙන්නේ ඒක. ඒ නිසා තමුන් ආපු කාර්යය මොකක්ද කියන එක දැනුවත් වෙන නිසා මතක කරන්න වෙන දේවල් නෙවෙයි. අනිත් එක මහ ජනතාව ලවා යම් යම් කාර්යයන් කරගන්න උත්සාහ කරන්න එපා. මොකද ඔබතුමාලට බලය ලබා දුන්නේ මේකට. නීතිපති දෙපාර්තමේන්තුව ළඟට ඇවිල්ලා ගිරිය පුප්පගෙන අපිට කෑ ගහන්න ඕන කමක් නැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් පත් කරලා තියෙනවා. මිනිස්සු බලාපොරොත්තු වුණා ඒක කරයි කියලා. අවුරුද්දක් වුණා. තවම ෆයිල් යට ගහනවා. තවම ෆයිල් වීසි කරනවා. තවම විත්තිකාරයෝ නිදහස් කරලා ගෙවල් වලට යවනවා. මගේ පුතාවත් අත්අඩංගුවට ගත්තා. මගේ මහත්තයා යුද හමුදාවේ රණවිරුවේ. මගේ පුතාව අරගෙන දැන් අවුරුදු 18ක් වෙනවා මේ සැප්තැම්බර් මාසෙට. අදටත් යුක්තිය ඉෂ්ට වෙලා නැහැ. මම නඩුව සාමාන්‍ය උසාවියේ තියලා ඊට පස්සේ දැන් ට්‍රයිල් එඩ් බායකට ගෙන ආවා. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අද පෙනී හිටින්නේ අපි මේ ඒගොල්ලන්ගේ වැරදි වලට අපි පෙනී හිටින්නේ මගේ නඩුවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් තමයි මාව මෙච්චර දැන් අවුරුදු 5ක් වෙනවා මගේ නඩුවට කිසිම යුක්තියක් ඉෂ්ට කරලා නැහැ. ඒගොල්ලන් තමයි අධිචෝදනා පත්‍ර ගොනු කෙරුවේ. අධිචෝදනා පත්‍ර ගොනු කරලා ඊට පස්සේ ඒ අවුරුද්දකින් විතර කරන්නාගොඩත් එකෙන් 14 වෙනි චෝදිතයා ඊට පස්සේ අවුරුද්දකින් පස්සේ කරන්නාගොඩව මේක එයා කිසිම දෙයකට සම්බන්ධ නැහැ කියලා අයින් කරගන්න ඒගොල්ලන් දඟලනවා. ඉතින් නීතිපති දෙපාර්තමේන්තුව අපි නෙමෙයි මේ අධිචෝදනා පත්‍ර ගොනු කෙරුවේ. නීතිපති දෙපාර්තමේන්තුව ගොනු කරලා ආපස්සට ගන්නවා කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව යම් කිසි දෙයක් වුණා කියලා ඩීල් ගන්නවා කියලා තමයි මට කියන්න තියෙන්නේ මං අම්මා කෙනෙක් වශයෙන්.